කවදා හරි දවසක ඔයා කඩේකින් රසම රස බර්ගර් එකක්, සබ්මැරීන් එකක්, එහෙමත් නැත්නම් පීසා එකක් කාලා තියෙනවද? ඒ කෑම එක ඔතලා දෙන කොලේ, එහෙමත් නැත්නම් දාලා දෙන පෙට්ටිය එක්ක ඔයා ඔයාගේ ඇඟට ලෝකේ තියෙන භයානකම වස જાතියක් ඇතුල් කරගන්නවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? කෑම විතරක් නෙවෙයි, අපි අද කාලේ බොන වතුර එකේ පවා මේ අතිශය භයානක වස જાතිය තියෙනවා. හැබැයි මේකේ තියෙන භයානකම දේ තමා මේ මුළු ලෝකෙම වස ගොඩක් කරපු එක පිටිපස්සේ ඉන්නේ ලෝක ප්‍රසිද්ධ එක සමාගමක් විතරයි. මේ වස જાතිය මොකක්ද? ඒක අපේ ඇඟට යන්නේ කොහොමද? එතකොට මේ දැවැන්ත සමාගම මොකක්ද? මේ හැමදේම ගැන අද අපි කතා කරනවා. හැබැයි මේ වීඩියෝ එකේ තියෙන රහස් තොරතුරු හින්දා ඕනම වෙලාවක YouTube එකෙන් මේ වීඩියෝ එක ඩිලීට් කරන්නත් පුළුවන්. ඒ නිසා ඩිලීට් වෙන්න කලින් මේක අන්තිම වෙනකන් බලන්න. වීඩියෝ එකට යන්න කලින් පල්ලෙහා තියෙන ලයික් බටන් එක ඔබලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙනම් අපි යමු අද කතාවට. මේ සිදුවීම පටන් ගන්න 1929 අවුරුද්දේ ඇමරිකාවේ චිකාගෝ නගරයෙන්. ඒ කාලේ මිනිස්සු Tamanගේ ගෙවල් ඇතුලේ කිසිම හේතුවක් නැතුව එකපාරටම මැරිලා වැටෙන්න ගත්තා. එකෙක් දෙන්නෙක් නෙවෙයි, මිනිස්සු 15ක් මෙහෙම අබිරහස් විදිහට මැරුණට පස්සේ තමා චිකාගෝ පොලිසියට තේරුනේ මේකට හේතුව එයාලගේ ගෙවල් වල තිබුණ ශීතකරණය, එහෙමත් නැත්නම් ෆ්‍රිජ් එක කියලා. අද කාලේ ෆ්‍රිජ් වල තියෙනවා කියලා කියන අර R600A කියන වායුව වගේ ඒ කාලේ ෆ්‍රිජ් වැඩ කළේ මෙතිල් ක්ලෝරයිඩ් කියන විෂ වායුවෙන්. මේකේ කිසිම සුවඳක් නැහැ. ඒ හින්දා ෆ්‍රිජ් එකේ පොඩි හරි ලීක් එකක් තිබ්බොත් නිදාගෙන ඉන්න මිනිස්සු ඒ විෂ වායුව ආග්‍රහණය වෙලා නිින්දෙන්ම මැරිලා යනවා. තවත් සමහර ෆ්‍රිජ් වල තිබුණේ ගිනි ගන්න වායු වර්ග. ඒ හින්දා ෆ්‍රිජ් එක ලීක් වෙලා ලිපේ තියෙන ගින්දරක් වගේ මේ වායුවේ වැදුන ගමන් මුළු ගේම පිපිරිලා අළු වෙලා ගියා. මේ ප්‍රශ්නයට විසඳුමක් ගේන්න 1936 අවුරුද්දේදී ඩූපොන්ට් කියන දැවැන්ත රසායනික සමාගම තීරණය කරලා එයාලා මේ අලුත් දෙයක් හොයන වැඩේ බාර දෙනවා රෝයි ජේ ප්ලංකට් කියලා අවුරුදු 27ක තරුණ විද්‍යාඥයාට. මේ පුද්ගලයා TFE එහෙමත් නැත්නම් ටෙට්‍රාෆ්ලූරෝ එතලීන් කියන ගෑස් එකක් පාවිච්චි කරලා තමා ෆ්‍රිජ් වලට දාන්න අලුත් වායුවක් ගැන පරීක්ෂණ කළේ. දවසක් උදේ මේ ප්ලංකට් එයාගේ පරීක්ෂණාගාරයට ඇවිල්ලා අර TFE ගෑස් සිලින්ඩර් එක වෑල් එක ඇරියා. සාමාන්‍යයෙන් නම් එතකොට ඇතුලේ තියෙන වාතය එළියට එන්න එපැයි. හැබැයි මේ වෙලාවේ ගෑස් මුකුත් එළියට ආවේ නැහැ. ඒ වුණාට මේ සිලින්ඩරේ බර බලනකොට ඒක පිරීලා තියෙනවා වගේ බරයි කියලත් මෙයාට තේරුණා. ඒ හින්දා ප්ලංකට් මේ සිලින්ඩරේ මැදින් කියතකින් කැපුවා ඇතුළ බලන්න හිතාගෙන. හැබැයි එයා දැක්ක දේෙන් එයාම පුදුම වුණා. මොකද කලින් දවසේ තිබුණ ගෑස් එක සුදු පාට ලිස්සන සුළු කුඩක් බවට පත් වෙලා. මේ කුඩු જાතියට ප්ලංකට් වතුර දාලා බැලුවා. ඒ වතුර ලිස්සලා ගියා. ඇසිඩ් දැම්මා. මුකුත් උනේ නැහැ. කොටින්ම කියනවා නම් ලෝකේ තියෙන දරුණුම රසායනික ද්‍රව්‍යය දැම්මත් මේ කුඩු જાතිය පොඩ්ඩක්වත් දිය උනේ නැහැ. ඒක හරියට කිසිම දෙයකින් විනාශ කරන්න බැරි අමරණීය මැජික් පවුඩර් එකක් වගේ. මේකට හේතුව තමා මේ රසායනික ද්‍රව්‍යය හැදිලා තිබුණේ කාබන් සහ ෆ්ලෝරීන් කියන පරමාණු දෙකේ එකතුවෙන්. මේ කාබන් සහ ෆ්ලෝරීන් අතර ඇතිවෙන බන්ධනය සෝබාදහමේ තියෙන ශක්තිමත්ම බැඳීමක්. මෙහෙම බන්ධන ගොඩක් අර ප්ලංකට්ට මේ කුඩු වර්ගයේ බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තමා මේ කුඩු වර්ගයේ රසායනික නම පොලිටෙට්‍රාෆ්ලූරෝ එතලීන් කියලා හඳුන්වන්න ගත්තේ. දැන් රසායනික පැත්ත ගැන කතා කරා ඇති. හැබැයි මේ පොලිටෙට්‍රාෆ්ලූරෝ එතලීන් කියන දිග රසායනික නම කියන්නත් අමාරු හින්දා අර ඩූපොන්ට් සමාගම මේකට ලේසි නමක් දැම්මා. ඔවුන් ටෙට්‍රා වලින් TE කෑල්ල අරන් ෆ්ලෝරා වලින් FL කෑල්ල අරගෙන මේ රසායනික ද්‍රව්‍යයේ තව තියෙන නයිලෝන් කියන එකේ අගට තියෙන ON කියන කෑල්ලත් අරගෙන මේ අලුත් සොයා ගැනීමට ඔවුන් නම දැම්ම ටෙෆ්ලෝන් කියලා. ඔන්න දැන් ඔයාලා මේ ටෙෆ්ලෝන් කියන නම අහලා තියෙනව නේද? මේ අලුත් ටෙෆ්ලෝන් වලින් මුලින්ම වැඩගත්තේ ඇමරිකාවේ හමුදාව. දෙවනි ලෝක යුද්ධ කාලෙදී ඇමරිකාව පරමාණු බෝම්බය හදන එක කරද්දී යුරේනියම් වගේ අතිශය දරුණු යකඩ පවා දිය වෙලා යන රසායනික ද්‍රව්‍යය ගෙනියන්න බට හදන්න පාවිච්චි කළේ මේ කිසිම දෙයකට දිය වෙන්නේ නැති ටෙෆ්ලෝන්. ඇමරිකාව මේ යුද්ධය දිනන්න ටෙෆ්ලෝන් ලොකු හේතුවක් වුණා. හැබැයි යුද්ධය ඉවර වුණාට පස්සේ මේ ටෙෆ්ලෝන් වලට තිබ්බ පේටන් බලපත්‍රය සාමාන්‍ය මිනිස්සුන්ගේ පාවිච්චියට නිදහස් කළා. ඔන්න දැන් මිනිස්සු එක එක දේවල් වලට මේවා පාවිච්චි කරනවා. මේ අතරේ 1954 අවුරුද්දේදී ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙක් වුණ මාක් ග්‍රෙගුවාර් කියන කෙනා එයාගේ මාළු බාන නූල් පැටලෙන්නේ නැති වෙන්න ඒ වගේ මේ ටෙෆ්ලෝන් ගෑවා.
මේක දැකපු එයාගේ බිරිඳ කියනවා ඔයා ඔය කරන මෝඩ වැඩේ පැත්තකින් තියලා ඔය ඇලෙන්නේ නැති ද්‍රව්‍යය කෑම උයන පෑන් එකක වගේ ගාලා බලන්න කියලා. අන්න එතනින් තමා නන් ස්ටික් පෑන් වල ඉතිහාසය පටන් ගන්නෙ. මේක මුළු ලෝකය පුරාම වෛරල් වුණා. මිනිස්සු පිස්සුවෙන් වගේ මේ ටෙෆ්ලෝන් පෑන් ගත්තා. තෙල් නැතුව බිත්තරයක් බදින්න පුළුවන් උනේ එකම ඒ කාලේ හැටියට පට්ට මැජික් එකක්. පෑන් වලින් පටන් ගත්ත මේ ටෙෆ්ලෝන් ඊට පස්සේ පැල්ලම් හිටින්නේ නැති කාපට්, වතුර යන්නේ නැති රේන් කෝට්, දිය වෙන්නේ නැති මේකප් සහ වෙඩි උණ්ඩවලට පවා ආවා. මේ හින්දා 1990 ගණන් වෙනකොට අර ඩූපොන්ට් සමාගම මේ ටෙෆ්ලෝන් වලින් විතරක් අවුරුද්දකට ඩොලර් බිලියනයකට වඩා හෙව්වා. හැමදේම මෙහෙම ලස්සනට යද්දි මේ කතාව සම්පූර්ණයෙන්ම කන පිට පෙරලෙන්නේ අර්ල් ටෙනන්ට් කියන ගොවියගේ කතාව එක්ක. මේ ගොවියා හිටියේ ඇමරිකාවේ වෙස්ට් වර්ජීනියා වල තියෙන පාක්ස්බර්ග් කියන ගමේ. මේ ගොවි පොළ කිට්ටුවෙන් ගියපු ඇලේ වතුර බීපු එයාගේ හරක් ටික එකපාරටම අමුතු විදිහට ලෙඩ වෙලා මැරෙන්න ගත්තා. මේ සත්තුන්ගේ දත් කළු වෙලා, ඇඟේ ලොකු ගෙඩි ඇවිල්ලා, ඇටකටු පෑදිලා ගොඩක් වේදනාකාරී විදිහට තමා මේ සත්තු මැරුණේ. මේ සත්තු වතුර බීපු ඒ ඇලට වතුර ආවේ අර මම කලින් කිව්ව ඩූපොන්ට් සමාගමේ දෙවැන්ත ටෙෆ්ලෝන් ෆැක්ටරි එක ඉඳන්. ඊට පස්සේ මේ අර්ල් හිතුවා මේ ෆැක්ටරියෙන් වතුරට වස දානවා කියලා. ඒ හින්දා මේ ගොවියා රොබ් බිලොට් කියන දක්ෂ නීතිඥයව කන්ටැක්ට් කරගෙන මේ සමාගමට විරුද්ධව නඩුවක් දැම්මා. මේ නඩුව යන අතරතුරේදී අර නීතිඥ රොබ් සමාගමේ රහස් ලිපි 60000කට වඩා උසාවි නියෝග මත ගෙන්න ගන්නවා. මේ ඩොකියුමන්ට් කියවනකොට තමා ලෝක ප්‍රසිද්ධ ඩූපොන්ට් සමාගම අවුරුදු ගාණක් තිස්සේ ලෝකෙම රවට්ටපු ඇඟ කිලිපොලා යන රහසක් තියෙනවා කියලා රොබ්ට තේරුණේ. මේ ටෙෆ්ලෝන් කියන කුඩු වර්ගය සාමාන්‍යයෙන් අපේ ඇඟට ගියාට පස්සේ මූත්‍රා එක්ක මේවා පිට වෙලා යනවා. හැබැයි මේ ටෙෆ්ලෝන් කුඩු මෙලෝ දෙක ඇලෙන්නේ නෑනේ. ඒ හින්දා මේවා වතුරත් එක්ක කලවම් කරලා අර පෑන් වලට ස්ප්‍රේ කරන්න එයාලට අලුත් රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අලුත් ද්‍රව්‍යයට කිව්වේ C8 එහෙමත් නැත්නම් PFOA කියලා. මේ C8 කියන රසායනිකය අදටත් අපි දන්න 3M ඒ කියන්නේ අර ස්කොච් ටේප් හදන කම්පැනිය තමා ඩූපොන්ට් එකට හදලා දුන්නේ. 1961 අවුරුද්ද වෙනකොටත් මේ ඩූපොන්ට් සමාගමේ විද්‍යාඥයෝ රහසේම මීයන්ට සහ බල්ලන්ට මේ C8 ලබා දීලා පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඒ පරීක්ෂණ වලින් පැහැදිලිවම මේ C8 සත්තුන්ගේ අක්මාව ඉදිමවනවා, පිළිකා හදවනවා සහ බඩවැල් පවා විනාශ කරනවා කියලා ඔප්පු වෙලා තිබුණා. ඒ වගේම මේ C8 අංශු මිනිස්සෙක්ගේ ලේවලට ගියොත් ඒක අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන් එක්ක බැඳිලා ජීවිතේට ඇඟෙන් පිට වෙන්නේ නැහැ. ටිකෙන් ටික අපේ ඇඟ ඇතුලේ තැන්පත් වෙලා අක්මාවේ සහ වකුගඩු වල පිළිකා හදනවා කියලාත් එයාලා දැනගෙන හිටියා. මේක මාරාන්තිකයි කියලා දැනම ඩූපොන්ට් සමාගම අවුරුද්දකට C8 ටොන් 10ක් විතර අර ගමේ තියෙන ගඟට මුදා හැරලා තියෙනවා. මේ අතරේ 1970 ගණන් වල ඇමරිකාවේ රජය මිනිස්සුන්ගේ ලේ සාම්පල අරගෙන පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයේදී මෙයාලා දැක්ක ඇමරිකාවේ හැම මිනිස්සෙක්ගෙම ලේවල C8 එහෙමත් නැත්නම් මේ කාබන් ෆ්ලෝරීන් අංශු තියෙනවා කියලා. මේක ස්වභාවික දෙයක් නෙවෙයි. මේක මිනිස්සු හදපු දෙයක්. එතකොට 3M සහ ඩූපොන්ට් සමාගම් දැනගත්තා Tamanගේ ෆැක්ටරි වලින් ගියපු වස දැන් මුළු ඇමරිකාවේම මිනිස්සුන්ගේ ලේවලට ගිහින් ඉවරයි කියලා. හැබැයි දුෂ්ටකම කියන්නේ එතකොටත් මේ සමාගම් කටවහගෙන හිටියා. අන්තිමේට අර නීතිඥ රොබ් බිලොට්ගේ උත්සාහය හින්දා ලෝකයටම මේ අර්බුදය හෙළි වුණා. මේ සමාගම් වලට ඩොලර් මිලියන 600කට වඩා වන්දි ගෙවන්නත් උනා. හැබැයි ප්‍රශ්නේ නම් එතනින් ඉවර වුණේ නෑ. සෞඛ්‍යයට හොඳ නැති හින්දා මේ C8 කියන රසායනිකය තහනම් කළාම මේ කම්පැනි මොකක්ද දන්නවද කළේ? එයාලා ඒකේ තියෙන කාබන් පරමාණු දෙකක් අයින් කරලා C6 කියලා අලුත් නමකින් ඒ වස වර්ගයම ආපහු මාකට් එකට දැම්මා. නීතියෙන් තහනම් කරලා තියෙන්නේ C8 මිසක් C6 නෙවෙයිනේ. මේ විදිහට කාබන් ගාන වෙනස් කර මේ වෙනකොට මේ වගේ රසායනික සංයෝග 14000කට වඩා මේ සමාගම් අතින් හදලා තියෙනවා. මේ ඔක්කොටම පොදුවේ කියන නම තමා PFAS කෙමිකල්. මේ PFAS වලින් මොනවද වෙන්නේ? අපිට තයිරොයිඩ් රෝග, වකුගඩු පිළිකා, වෘෂණ කෝෂවල පිළිකා, ප්‍රතිශක්තිය හීනවීම සහ කොලෙස්ටරෝල් වැඩිවීම වගේ දරුණු ලෙඩ ගොඩකට මේවා ඍජුවම බලපානවා. දැන් ඔයාලා හිතනවා ඇති මේවා ඇමරිකාවට විතරක් තියෙන ප්‍රශ්න කියලා. නෑ, ලංකාවේ මාකට් එකෙත් මේවා පිරීලයි තියෙන්නේ. ලංකාවේ අපි දැන් ආප්ප හදන එකේ ඉඳන් කරි හදන්නත් පාවිච්චි කරන්නේ නන් ස්ටික් පෑන් නේද? මේ පෑන් එකේ තියෙන්නේ ටෙෆ්ලෝන්. ඒක හදන්න පාවිච්චි කරලා තියෙන්නේත් මේ PFAS.
ඒ විතරක් නෙවෙයි. අපි කඩෙන් කන බර්ගර් එක, සබ්මැරීන් එක, එහෙමත් නැත්නම් සමහර කොත්තු පවා ඔතලා දෙන තෙල් උරාගන්නේ නැති කොළ වර්ග තියෙනව නේද? අන්න ඒ තෙල් උරාගන්නේ නැති වෙන්න ඒ කොළයට ස්ප්‍රේ කරලා තියෙන්නෙත් මේ PFAS. කඩේදී රස්නෙට කෑම එක ඒ කොළේ ඔතනකොට ඒ වස ටික කෑමයකට දිය වෙලා අපේ ඇඟට යනවා. ඒ වගේම ගෑනු ළමයි පාවිච්චි කරන waterproof makeup, ඒ කියන්නේ අර වතුරට දිය වෙන්නේ නැති මස්කාරා, ලිප්ස්ටික්, ඒ වගේම අපි අඳින වැහි කබා, ඒ වගේම දත් සුද්ධ කරන ෆ්ලොප්ස්, ඒ කියන්නේ අර ඩෙන්ටල් ෆ්ලොස්. සහ පුදුම වෙන්න එපා. ඔයා දැන් මේ වීඩියෝ එක බලන ෆෝන් එකේ ඇඟිලි පාරවල් හිටින්නේ නැති වෙන්න ගහලා තියෙන ඇන්ටි ස්මජ් කෝටින් එකේ පවා තියෙන්නේ මේ මාරාන්තික PFAS. කලිනුත් මම කිව්වා වගේ මේ PFAS වලට කියන තවත් නමක් තමා forever chemicals. ඒ කියන්නේ සදාකාලික රසායනික ද්‍රව්‍ය. ඇයි ඇත්තටම මේවට එහෙම කියන්නේ? අර මම කලින් කිව්ව කාබන් ෆ්ලෝරීන් බැඳීම සොබාදහමේ තියෙන බැක්ටීරියාවකටවත් ඉර එළියටවත් විනාශ කරන්න බෑ. ඒක පොඩ්ඩක්වත් දිරන්නේ නෑ. ඒ හින්දා අද මේ වෙද්දි මේ රසායනික ද්‍රව්‍යය ලෝකෙ පුරාම පැතිරිලා ඉවරයි. ඇන්ටාර්ක්ටිකාවේ අයිස් කඳුවල, හිමවලස්සුන්ගේ ඇඟේ, මුහුදේ ඉන්න මාළුන්ගේ සහ අහසෙන් වැටෙන වතුර බිඳුවල පවා අන්වීක්ෂීය මට්ටමින් මේ PFAS තියෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. අද වෙද්දි ලෝක ජනගහනයෙන් 98%කගෙම ඇඟේ ලේවල මේ වස જાතිය තියෙනවා. ඒ හින්දා දැන් මේක ලෝකෙන් අයින් කරනවා කියන්නේ කරන්න බැරි තරම් අමාරු වැඩක්. එහෙනම් අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද කියලා හිතුණා නේද? අපිට පුළුවන් මේවා අපේ ඇඟට යන එක අඩු කරගන්න. ඔයාගේ ගෙදර තියෙන නන් ස්ටික් පෑන් එක හීරිලා නම්, ඒකේ කළු පාට කෝටින් එක ගැලවිලා නම් අදම ඒක විසි කරන්න. හීරිච්ච පෑන් එකකින් උයද්දි මේ රසායනික ද්‍රව්‍ය කෙලින්ම ඔයාගේ කෑමයකට එකතු වෙනවා. ඒ වගේම කවදාවත් නන් ස්ටික් පෑන් එකක් තෙල් හරි වතුර හරි නැතුව තදගින්නේ රත් කරන්න එපා. සෙල්සියස් අංශක 355 වුණාම මේකෙන් එන දුම ආග්‍රහණය වුණොත් පොලිම ෆියුම් ෆීවර් කියන ලෙඩේ හැදෙනවා. ගෙදර හුරතලයට ඇති කරන කුරුල්ලෝ ඉන්නවා නම් මේ දුම වැදුනොත් උන් එතනම මැරෙනවා. කොහොමටත් මේ පෑන් පාවිච්චි කරනවා වෙනුවට මැටි වළඳක්, යකඩ හෝ ස්ටේන්ලස් ස්ටීල් භාජනයක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒ එක්කම කඩෙන් කෑම ගෙනාවාම ඒ උණු කෑම අර ඔතලා තියෙන කොලේම තියාගෙන කන්නේ නැතුව පිඟානකට දාගෙන කන එකෙනුත් මේවා ඇඟට යන එක අඩු කරගන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ සමාගම් සල්ලි වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිතය එක්ක කරන සෙල්ලම කොච්චර භයානකද කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. අදටත් මේ සමාගම් අලුත් නම් වලින් මේ රසායනික ද්‍රව්‍යය ලෝකයට මුදා හරිනවා. ඒ හින්දා අපිට තියෙන එකම ආයුධය තමයි දැනුවත් වීම. අපි මේ දේවල් ප්‍රතික්ෂේප කළොත් විතරයි මේ සමාගම් වලට මේ වස නිෂ්පාදනය කරන එක නවත්තන්න වෙන්නේ. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක්, වැදගත් දෙයක් ඉගෙන ගත්තනම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාගේ පවුලේ අයට, යාළුවන්ට මේක අනිවාර්යෙන්ම බලන්න ෂෙයා කරන්න. මොකද මේක එයාලගේ ජීවිතයත් බේරගන්න ලොකු උදව්වක් වෙයි. වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.